හොඳට ඉගෙන ගන්න එක් අඩියක් හරි ඉදිරියට යන්න පුළුවන් හොඳම ටූල් එක තමයි ඉගෙනීම. මමත් කියනවා මම මේ channel එක කරන්නේ මගේ personal අත්දැකීම් වලින් ලබා ගන්න දැනුම ඔයගොල්ලොත් එක්ක share කරගෙන. මම දන්න personally ඉන්නවා හොඳ ව්‍යවසායක, හොඳ businessmanලා ඉන්නවා. සාර්ථක මිනිස්සු ඉන්නවා වැඩි උගත් නැහැ. නමුත් තමන් අර මං කිව්වා වගේ ඒ ගේම ගහලා හොඳටම ඉන්නවා අද මිලියනර්ස්ලා බිලියනර්ස්ලා. නමුත් ඒගොල්ලෝ කියන අරක කිව්වට හොඳට හිතලා බලන්න ඒගොල්ලෝගේ ළමයිව අද ඔස්ට්‍රේලියාවල UK වල ඇමරිකාවල top universities වල ඒගොල්ලෝ මේ ස්ටඩි කරන්නේ. ඒ ළමයි ඒගොල්ලෝගේ ළමයි තමයි උදාහරණයට ගන්න ඕනේ. ඒ මිනිස්සු මොකක් හරි තමන්ගේ ප්‍රශ්නවල මොනවා හරි ජීවිතයේ තිබ්බ අවාසනාවන්ත සිද්ධියක් නිසා ඉගෙන ගන්න බැරි වුණාට ඉගෙනීමේ වටිනාකම ඒ හැමෝම දන්නවා. ඔන්න ඕක තමයි ඔකේ තියෙන රහස. ඒගොල්ලෝ කවදාවත් තමන්ගේ ළමයට කියන්නේ නැහැ නුඹ ඉගෙන ගන්න ඕනේ නැහැ මම ඉගෙන ගත්තෙත් නැහැ අද මම මෙතන ඉන්නවා කියලා කවදාවත් කියන්නේ නැහැ. මොකද මේ මිනිස්සු එතකොට අඳුර ගන්නවා කොතනදකදී හරි ඒගොල්ලෝ තේරුම් ගන්නවා මට මේකත් එක්ක උගත්කමත් ඉගෙනීමක් තිබ්බනම් මට මීට වැඩිය. ඒතකොට සමහරව ඉන්නවා ඒගොල්ලෝ දැන් ඉගෙන ගන්නවා. දැන් ක්වොලිෆයි වෙනවා. දැන් ඩිග්‍රී කරනවා. මාස්ටර්ස් කරලා දැන් තවත් උගත්. මේ සමාජයෙන් ගත්ත දැනුමයි මේ කට්ට කාලා ආපු ගමනත් එක්ක ඒකට උගත්කමත් ඇඩ් වුණාන් පස්සේ ටෙක්නිකල් කරුණු ඉගෙන ගත්තාන් පස්සේ ඒගොල්ලෝ තවත් උඩට යනවා. අන්න ඕක තමයි ඕකේ තියෙන වැදගත්ම පණිවිඩය මට අද දෙන්න ඕන. මතක තියාගන්න මේ වගේ කවදාවත් මම දන්න තරමින් මම දන්න එහෙම ව්‍යවසායකයෝ ඒ දියුණු වෙච්ච හැම පුද්ගලයාම තමන්ගේ ළමයින්ව හොඳට උගන්වනවා. තමන්ගේ ළමයින්ට හොඳට උගන්වනවා. ඉගෙන ගන්නමයි කියන්නේ. top universities වලට යන්නේ ඉගෙන ගන්න. තමන් ඉන්න ඕනම තැනකින් උඩට යන්න පුළුවන් හොඳම අවිය හොඳම ටූල් එක තමයි හොඳම වගේ ආයුධය තමයි උගත්කම.